සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි ඔයාලට ගේන්නේ අපි මාසෙකටම බඩු ගන්න එකේ shopping vlog එකක්. අපි මාසෙටම බඩු ගන්න කීක්ස් එකෙන්. කීක්ස් එකේ shopping vlog එකක් ඔයාලට ගේන්න හිටියත් shopping vlog එකක් කරන්න විදිහක් නැහැ. මොකද අපිට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අපි හිතුවා ඔයාලට ඉතින් අපි ගෙනාපු බඩු ටික පෙන්නන්න කියලා. අපි කීක්ස් එකට අමතරව මේ කීක්ස් එකෙන් ගන්න බැරි බඩු ටිකක් තියෙනවා. තුන පාදන වගේ බඩු ඇට වර්ග වගේ අපි ඒවා ගන්නේ උඩවත්ත සුපර් එකකින්. ඒකෙන් ගත්ත බඩු ටිකකුත් තියෙනවා. ඒ දෙකේම එකතුවක් තමයි ඔයාලට පෙන්නන්නේ. එහෙනම් අපි මුලින්ම බලමු කීල්ස් එකෙන් අපි ගත්ත බඩු වල මිල ගණන් කොහොමද, ඒවට තිබ්බ ඩිස්කවුන්ට් කොහොමද කියලා. අපි ගත්තා කීල්ස් එකෙන් එන පැස්ටා එකක් තියෙනවා. මොකද පුතා කන්න කැමති කීල්ස් එකෙන් එන පැස්ටා එකට තමයි. මේ තමයි පැකට් එක. ග්‍රෑම් 375 පැකට් එක 320යි. ඊළඟට අපි ගත්තා මෙලිබන් කිරි පිටි එක. අපි මෙලිබන් එක තමයි බොන්නේ, කිරි පිටි එක. ඒකෙන් පැකට් දෙකක් අපිට ගත්තා. මේකේ අපිට ඩිස්කවුන්ට් එකක් වෙලා තිබුණා. කිරි එක පැකට් එකකට 105ක ඩිස්කවුන්ට් එකක්. ඒ කියන්නේ රුපියල් 60ක් අඩු වෙනවා. ඉතින් අපි පැකට් එකට අපිට 120ක ඩිස්කවුන්ට් එකක් හම්බුණා. ඊළඟට තියෙනවා ඩයපර්ස් දෙකක්. පැකට් දෙකක් තියෙනවා. මේ බබාට පාවිච්චි කරන ඩයපර් වර්ගය තමයි මේ වෙලෝනා එකකින් ගෙනින එක. වෙලෝනා කඩ්ස් කියන එකේ මීඩියම් එක තමයි අපි පාවිච්චි කරන්නේ බබාට. ඒකේ එකක තියෙනවා පීසස් 4ක්. එකක් 445යි. එකක මිල 445ක් වෙනවා. ඒකෙන් දෙකක් අපි ගත්තා. ඊළඟට තියෙනවා සම්පෝෂ පැකට් එකක් ග්‍රෑම් 200. මොකද අපි සම්පෝෂ සාමාන්‍ය පැකට් දෙකක් විතර ගන්නවා, එකක් මදි. හැබැයි කලින් ගෙනාපු සම්පෝෂ පැකට් එකක් තියෙන නිසා මේ සැරේ අපි එක පැකට් එකයි ගත්තේ. මේක වෙනවා ග්‍රෑම් 200. ග්‍රෑම් 200 185ක් වෙනවා. ඊළඟට තියෙනවා පොත්තු මිනි පැක් එකක්. පැකට් 5ක් එනවා මේකේ. මේක මිල අපි මේක කලින් කාලා බලලා නැහැ. චිකන් රසට කියලා මේ දම්පාට පැකට් එකේ එක අපි කලින් කාලා නැහැ. මේක අලුත් එකක්. මම හිතන්නේ මේක 650ක් වෙනවා. ඊළඟට තියෙනවා ලුණු කුඩු තමයි පාවිච්චි කරන්නේ. කැට පාවිච්චි කරන්නේ නැහැ මම. ලුණු කුඩු කිලෝ එකේ පැකට් එකක් තමයි. අද පොඩි පැකට් වෙනදා මම දෙකක් ගන්නෙ. ග්‍රෑම් 400 පැකට් දෙකක් ගන්නෙ. අද ග්‍රෑම් 400 තිබුණ නැති නිසා කිලෝ එකේ පැකට් එකක් ගත්තා. මම ගන්නෙ රයිගම් 21 ලුණු. මේක හැබැයි ගොඩක් හොඳයි, පිරිසිදු ගතිය තියෙනවා, ටිකක් පිරිසිදු පාට. මේ තමයි 21 තමයි ගන්නෙ. මේක කිලෝ එකේ පැකට් එක 235ක් වෙනවා. ඊළඟට තේකොළ. තේකොළ අපි ගන්නෙ වටවල බ්‍රෑන්ඩ් එකෙන් තමයි ගන්නෙ. තේකොළ 100ක් විතර වගේ තමයි අපිට යන්නේ මාසෙකට. මේක තේකොළ 100 පැකට් එක 295ක් වෙනවා. මේකේ පුදු ඩිස්කවුන්ට් එකක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් තේ වල ඩිස්කවුන්ට් එන්නේ නැහැ ගොඩ වෙලාවට තේ කුඩු වලට වගේ. මේ රතු පරිප්පු එක. රතු පරිප්පු කිලෝ එකක් කීල්ස් එකේ 238යි. අපි මේ කිලෝ දෙකක් ගත්තේ. මොකද අපිට කිලෝ දෙකමාරක් වෙනදා තමයි අපි ගන්නවා. හැබැයි මේ මාසේ අපිට කලින් ඉතුරු වෙච්ච පරිප්පු අංශයක් වගේ තියෙනවා. ඒක නිසා කිලෝ දෙකක් අපිට ඇති. කිලෝ දෙකටම 492ක් වුණා. ඊළඟට සීනි තියෙනවා මෙතන. අපි පාවිච්චි කරන්නේ දුඹුරු සීනි එකෙන්. මේක කිලෝ එකක් 255යි. මම මෙතන එකමාරක් අරන් තියෙන්නේ. මොකද සීනි 500ක් විතර වගේ මගේ තියෙනවා. මේ තියෙන්නේ පාන් පිටි. පාන් පිටි කිලෝ දෙකක් ගත්තා. පාන් පිටි කිලෝ එකක් කිල්ස් එකේ මිල 162යි. දෙකටම 327ක් වෙලා තියෙනවා. කිලෝ දෙකටම පාන් පිටි. ඊළඟට තියෙනවා පාවිච්චි කරන ටූත් පේස්ට් එක. මේ සිග්නල් එක තමයි අපි දැන් මේ සැරේ අරන් තියෙන්නේ. හැබැයි අපි කලින් අවුරුදු ගානක්ම පාවිච්චි කරේ ආයුෂ් එකේන ඇන්ටි කැවිටි ටූත් පේස්ට් එක. හැබැයි දැන් මේ සිග්නල් එකේ අලුතෙන් එකක් ඇවිල්ලා තියෙනවා දැක්ක කරාබු නැටි ඉඟුරු මික්ස් වෙච්ච. ඒක මිල මේක 240ක් වෙනවා. මේක ග්‍රෑම් 120 සිග්නල් එක 240ක් වෙනවා මිල. මේ තියෙන්නේ කොහොඹ බේබි එකෙන් එන බේබි ෂොප් එක. මේක තමයි පාවිච්චි කරන්නේ. මොකද පොඩි එකක් තියෙන නිසා අපි බේබි ෂොප් තමයි පාවිච්චි කරන්නේ. මේක ඩිස්කවුන්ට් එකක් තියෙනවා 115ක තිබුණා. රුපියල් ඒ කියන්නේ 81ක් අඩු වෙනවා. මේ තමයි තියෙන්නේ රෙදි සෝදන සබන් එක අපි පාවිච්චි කරන. මේක ඩෙල්මා ලයිට් කියලා ෂොප් එකක්. කැටය 100යි වෙන්නේ. කැට අපි එකෙන් 5ක් අරන් තියෙනවා. ලික්විඩ් බ්ලූ රොබින් කියන එකේ
නිල් එක තියෙනවා. පුතාගේ ඇඳුම් වලට දාන්න අපි මේ රොබින් කියන එකෙන් තමයි ගන්නෙ. මේක 255ක් වෙනවා ගාන මිලිලිටර් 75. මේක මාස 2ක් විතර මට ඇති පාවිච්චි කරන්න. මේ තමයි තියෙන්නේ අපි මාසෙට ගන්න බිස්කට්ස් වල බිස්කට් වර්ග ටික. ඒ කියන්නේ අපි එක ඒවා ගන්නවා. එක වර්ගයක් කියලා කන්නේ නැහැ හැබැයි මේ සැරේ ගත්ත බිස්කට් ටික මේ ඉඳුරු බිස්කට් පැක් එකක් අපි ගත්තා ග්‍රෑම් 300 මෙතන ග්‍රෑම් 370 පැක් එකක්. මේක ඩිස්කවුන්ට් එකක් ගිය නිසා තමයි ගත්තේ 107ක ඩිස්කවුන්ට් එකක් ගියා. මේකෙන් 42ක් අඩු වෙනවා. ස්නැක් ක්‍රැකර් එකක් මේක. මේකෙන් දෙකක් ගත්තා අපි. ඊළඟට මංචේ කියන පොටෑටෝ ක්‍රැකර් එක. මේක 180ක් වෙනවා ගාන. මේ තියෙන්නේ ප්‍රීමා කියන කොත්තුබි ප්‍රීමා එකේ කොත්තුබි බ්‍රෑන්ඩ් එකේ කියන කොරියන් රාමෙන් නූඩල්ස් පැකට් එක. මේකෙන් අපි 3ක් ගත්තා. එකක් මේකේ මිල එන්නේ 250යි. 250 ඒවා 3ක් ගත්තා. ඒ වගේම මේ ස්ටික්ස් රාමෙන් නූඩල්ස් කන මේ චොප් ස්ටික් වලින් සෙට් එකකුත් අපි ගත්තා. 10ක් තියෙනවා මේකේ කෑලි. මේ ටික අපි ගත්තේ අපි ඉස්සරහදී අපි කරන්න බලාපොරොත්තු ඉන්නවා ඔයාලට මේ චැලෙන්ජ් වීඩියෝ එකක්. ඉතින් ඒකට තමයි අපි මේ ටික ගත්තේ. මේ ස්ටික් සෙට් එක 220ක් වෙනවා. මේකේ 10ක් තියෙනවා කෑලි. මේක 220යි. මේ කෝක් බෝටල් එකත් අපි ගත්තේ මේ චැලෙන්ජ් එකටම ඕන නිසා. ලීටර් 2 බෝටල් එක 480ක් වෙනවා. හැබැයි 130ක ඩිස්කවුන්ට් එකක් වැටලා තිබුණාද ඒක නිසා අපිට ලොකු ගාණක් අඩු වුණ නිසා අපි මේකත් ගත්තා. මේ ඊළඟට තියෙනවා බිත්තර පැක් එකක්. බිත්තර 10ක් මෙතන තියෙන්නේ. බිත්තර 10කුත් ගත්තා. බිත්තරයක් රුපියල් 25ක් විතර වගේ තමයි වුනේ. ඔය බිත්තර අඩු වෙලා තියෙනවා. කලින් නම් බිත්තරේ 28 30ටත් ගිහින් තිබුණා. 25ට තමයි ගත්තේ මේ බිත්තර. දැන් අපි පෙන්නුවේ මුලින්ම පෙන්නුවේ ක්ලීස් එකෙන් ගත්ත බඩු ටිකනේ. දැන් ඊළඟට මේ පැත්තේ තියෙනවා උඩගත්ත සුපර් එකෙන් ගත්ත බඩු ටික. දැන් මම ඒ ටික එකින් එක පෙන්නන්නම් ඔයාලට මිල ගණනුත් එක්ක. මුලින්ම තියෙනවා කීරි සම්බා එක. මොකද හාල් කීරි සම්බා කොහෙවත් තිබුණේ නැහැ. උඩගත්ත සුපර් එකේ තියෙනවා හැබැයි ගාණ ටිකක් වැඩි. කීරි සම්බා එක නිපුණ එකේ එක උනා කිලෝ 5 පැක් එක 1625. ඊළඟට තියෙනවා සන්ලයිට් ලික්විඩ් එක. අපි වොෂින් මැෂින් එකට පාවිච්චි කරන ලික්විඩ් එක. බොටල් එක උනා 575ක්. 575ක් වුණා මේක. ඊළඟට මම ගත්තා කුරක්කම් පිටි එකක්. හැමදාම මම කොහොමද කුරක්කම් පිටි එකක් ගන්නවාමයි. මොකද මේ කැඳ හරි හැලපහයි දෙකෙන් එකක් හදන්න. ග්‍රෑම් 250යි පැකට් එක. මේක උනා 275. ඊළඟට තියෙනවා මම තුන පහ හදා ගන්න ඕන බඩු ටිකක් ගත්තා. මොකද මම තුන පහ හදාගන්නේ ගෙදරමයි. ඒක නිසා මේ තුන පහ වලට අවශ්‍ය බඩු ටිකක් මම ගත්තා පැකට් ටික මෙතනින්. මේ තියෙන්නේ කොත්තමල්ලි. කොත්තමල්ලි ග්‍රෑම් 100ක් පැකට් එක. රුපියල් 46ක් වගේ තමයි උනේ. මහදුරු ග්‍රෑම් 50ක් ගත්තා. රුපියල් 66ක් වුණා. ඊළඟට මේ සූදුරු මේක මහදුරු එක. මේ මහදුරු ග්‍රෑම් 51ක් ඒක ගත්තේ. ඒක රුපියල් 58ක් වුණා. තුන පහ එක හදාගන්න මේ තුන ගත්තේ. වටාන පරිප්පු එක තියෙනවා. වටාන පරිප්පු 500ක් අරන් තියෙනවා. මම මේක ගන්නෙ උයන්න කරන්න මුකුත් නෙවෙයි වඩේ හදන්න. ග්‍රෑම් 500 169ක් වෙලා තියෙන්නේ. ඊළඟට මේ තියෙනවා උඳු ඇට. උඳු ඇට තමයි මෙතන උඳු ඇට ග්‍රෑම් 200ක් තියෙන්නේ. මම 200ක් ගන්නවා. මම උඳු ඇට ගන්නෙ තෝසේ හදන්න. උඳු ඇට ග්‍රෑම් 200 210ක් වෙනවා. කිලෝ එක 1050ක් වෙනවා උඳු ඇට. ටිකක් ගණන් උඳු ඇට එක. ඒ වගේ ඉතින් මම ගන්නවා තෝසේ හදන්න ඕන නිසා. ඊළඟට කඩල. ලොකු ජම්බෝ කඩල එක මේ තියෙන්නේ. කඩල 500කුත් ගන්නවා. අපේ ගෙදර කඩල කන්නේ ඉතින් මේ දුවයි මායි විතරයි. අනිත් දෙන්නම කඩල ගන්න කැමති නෑ. ඒ නිසා 500ක් වගේ තමයි අපි ගන්නෙ. මම කොහොමත් මේක දුවට හදලා දෙන තමයි මේක වැඩිපුරම ගන්න. යා කැමති කඩල කන්න. කඩල 500ක් 205ක් වගේ තමයි උනේ. සෝයා මීටර අපි අනිත් වර්ග නම් ගන්නෙ නෑ. අර අයිකම් එකේ නේවා ඒ වල ලොකුයි වගේ ඒ කියන පැකට් දාලා කන්න කැමැත්තකුත් නෑ අපේ. මේක අර පොඩි වත් නිකන් තියෙන්නේ චූටි චූටි කෑලි වලට ධනමුතු කියලා බ්‍රෑන්ඩ් එකක් තමයි මේක. මේකේ කුල් මාස් රසකාරක රුපියල් 60යි මේ. එච්චර ගාණක් වෙන්නේ නැහැ. හැබැයි පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ග්‍රෑම් 50ක් වගේ තියෙන්නේ. මේක අපිට ඇත්ති. ඒක හදපුවාම මේකේ පැකට් 3කුත් මම ගත්තා.
වැඩි වෙනවා සරණික් කැවෙන්නේ නැහැ අපේ. ඉතින් හදිස්සියට හදා ගන්න වගේ මේකෙන් මේ පොඩි සොයා මිල්ක් පැකට් වලින් 3ක් ගත්තා. ඊළඟට පපඩම් ගත්තා. පපඩම් නැති අනිවාර්යෙන් ගන්නවා. පපඩම් මෙතන තියෙනවා ග්‍රෑම් 205ක්. පපඩම් එක 123ක් වුණා. මේක අර කියලා ගන්න පපඩම් එක ගත්තේ. ඊළඟට තියෙනවා මුං ඇට තියෙනවා. මුං ඇට 250ක් ගත්තා මම. මුං ඇට ගන්නේ තම්බලා කන්න නම් නෙමෙයි මුං ඇට ගන්නේ මුං ඇට කිරිබත් එකට ගන්න. මුං ඇට 256ක් වෙනවා මිල. කිලෝ එක 1025ක් වෙනවා. ඉතින් මේ මුං ඇට 250 තමයි මම ගත්තේ. ඊළඟට තියෙනවා මේක අර මේ කොයිල් එකක් අර වලම් අතුල්ලන මේවා කරන කොයිල් එකක් තියෙනවා. මේක රුපියල් 70ක්. මේ ස්ටීල් වූල් එක මේක රුපියල් 70ක් උනේ. මේක හොඳ එක කියලා තමයි මට දුන්නේ. මම මේකේ වර්ග දෙකක් තියෙනවනේ. මේක මේ හොඳ එක තමයි මම ගන්නේ. නැත්නම් තව එකක් තියෙනවා. ඒක ඉතින් අර කැඩිලා කොයිල් කෙල් කැඩිලා යන එකක්. මේක හොඳ එක කියලා මම මේකෙන් ගත්තා. ඊළඟට ගත්තා මේ ඩෝලි එක. මේකේ ඩිස්කවුන්ට් එකක් ගියා. ඩිස්කවුන්ට් එකක් තිබුණා 525යි මේක ගාන. ඩිස්කවුන්ට් එකත් එක්ක අපිට 475කට තමයි ලැබුණේ. දැන් අපි කීස් එකෙන් ගත්ත බඩු ටිකට අපිට ගිහින් තියෙනවා 10121. ඩිස්කවුන්ට් එක වැටුණාට පස්සේ අපිට ගිහින් තියෙන්නේ කීස් එකේ බඩු වලට ගාන 9720ක් වගේ ගාණක්. අපිට උඩවත් එකෙන් ගත්ත බඩු වලට 4700 ගාණක් ගිහින් තියෙනවා. හැබැයි ඩිස්කවුන්ට් එකත් එක්කම ඒකේ 350 ගානක ඩිස්කවුන්ට් එකක් අපිට වැටලා තියෙනවා. ඒකත් එක්ක අපිට ගිහින් තියෙන්නේ 4411ක් වගේ ගාණක්. අපිට දැන් මේ කීරිස් එකේ ගත්ත බඩුයි උඩගත්ත සුපර් එකේ ගත්ත බඩුයි විතර අපි වෙනම එක්සෙන්ටර් එකකින් ගත්තේ ඒ ටිකට ඒ බඩු ටිකටයි ඔක්කොටම අපිට ගිහින් තියෙනවා 14500ක් විතර වගේ ගාණක්. ඉතින් තව අපි ගත්තේ නැති බඩුත් තිබුණා හැබැයි ගොඩක් සෝසේජස් චීස් එතකොට සර්වියට් පේපර් මීකිරි වගේ යෝගට් මීකිරි ඒවත් අපි ගන්නවා. ඒවා හැබැයි අපි කලින් දවස් දෙකකට විතර ගත්තා. දැන් මේ බඩු ටික ඔක්කොම අපිට ඇති වෙන්නේ නැහැ. හැබැයි සමහර ලාවට මාසෙකට දැන් හාල් අපි පහයිනේ අරන් තියෙන්නේ. හාල් අපි රතු ආලු කනවා. ඒක නිසා දැන් රතු කැකුළු හාල් තියෙන නිසා ඒක ගත්තේ නැහැ අපි. මේ ටික තමයි දැන් අපි මේ මාසේ ගත්තු බඩු ටික. එහෙනම් ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහදිත් හම්බෙමු. එතකන් අපි ගිහිල්ලා ඉන්නම් අදට ඔයාලට සුබ දවසක්. අපේ වීඩියෝස් ඔයාලට වීඩියෝස් වලට කැමති නම් ඔයාලට පුළුවන් අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න පුළුවන් ඔයාලට. එහෙනම් අපි ගිහින් ඉන්නම්.